ඉතින් කොහොමද? ගොඩ කාලයක් තිස්සේ TikTok එකකින් හරි සමාජයට පණිවිඩයක් දෙන්නම් කියලා බලාගෙන හිටියත් අසනීප වුණ නිසා එන්න කල් ගියා. ඇත්තටම හැදුන රෝගී තත්ත්වය තමයි ශ්‍රී ලංකාවේ මේ දවස්වල ඉතා ප්‍රචලිතව තිබෙන චිකන්ගුන්යා කියන රෝගය. ඉතින් මට ඕනේ ඒකේ අත්දැකීම ඔබ සමග බෙදා ගන්න. චිකන්ගුන්යා රෝගය හැදෙන්නේ චූඩි මදුරු දෙන්නෙක්ගෙන් ඊඩිස් ඊජිප්ටයි ඊඩිස් ඇල්පෝපික්ටස් කියන මදුරුව දෙන්නගෙන්. ලෙඩේ හැදිලා තියෙන කෙනෙක්ට විදලා ඒ මදුරුව තව කෙනෙක්ට විද්දම රෝගය බෝ වෙනවා. නැතුව වෙන විදිහකට කොහොමත්ම රෝගය බෝ වෙන්නේ නැහැ. මේ මදුරුව ඉන්නේ පෙරවරු 5 සිට 10 දක්වාත් ගොඩක් වෙලාවට පස්වරු 3 ඉඳලා 5 දක්වාත් කියලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් මදුරුව විදලා රෝග ලක්ෂණ මතුවෙන්නේ දින 3කට 7කට පස්සේ. හැබැයි මාස 2ක් සහ එක එක්කෙනාගේ තියෙන ප්‍රතිශක්තිකරණ ගුණය මත අවුරුද්දක් 2ක් වුණත් මේක තියෙන්න පුළුවන් කියලා කියනවා. එතකොට මට තාම මාසයක්වත් ඉවර නැහැ. මම ඉතාමත් පීඩාවටපත් වෙනවා මේ රෝගය නිසා. මගේ රැකියාව හොඳට කරගන්න විදිහක් නැහැ. ඒ වගේම මගේ මහත්තයාටත් ලෙඩ වෙලා ඉන්නේ. ඉතා අපහසුවෙන් අපි වැඩ කරගන්නවා. ඒකයි මට ඔයාලව දැනුවත් කරන්න අවශ්‍යතාවය තියෙන්නේ. මේකේ තියෙන රෝග ලක්ෂණ මොනවද කියලා. මට මුලින්ම උණ එන්න කලින් මගේ හන්දි ඉදිමුණා. මට ඇඳෙන් බැහැ ගන්න බැරි වුණා. ඉතා අපහසුවෙන් ගෙදර කට්ටිය උදව් කරලා තමයි මගේ වැඩ කටයුතු ටික කළේ. එතකොට ඒ විදිහට මට දවස් 4ක් විතර ගියා සාමාන්‍යයෙන් පොඩ්ඩක් හරි ඇවිද ගන්න. ඊට පස්සේ පරීක්ෂා කරලා බෙහෙත් ටික ගත්තේ තමාරුවෙන් ගිහිල්ලා. එතකොට චිකුන්ගුන්යා තමයි කියලා මේ ડોක්ටර් කිව්වා. එතකන් හිතුවේවත් නෑ ඒක තමයි ලෙඩේ කියලා. නිකන් ගෙදරට වෙලා පැරසිටිමෝල් අරගෙන හිටියා. ඒක කරපු ලොකු වැරැද්දක්. කොහොම හරි උස්සගෙන බෙහෙත් ගන්න යන්න තිබුණා. ඒ නිසා ඕගොල්ලන්ට අපි මම දෙන අවවාදේ අපි ඉස්සර ශ්‍රී ලංකාවේ උණක් හැදුනම නැත්නම් යම්කිසි ලෙඩක් හැදුනම අපි වැඩි හිටියෝ ඉතා කාර්යබහුලයි රස්සාවත් එක්ක ළමයින්ගේ වැඩ කරන්න ඕන. ඒ නිසා අපි ගිහිල්ලා බෙහෙත් ගන්නෙ නැහැ. මේක සාමාන්‍ය තත්ත්වයක්. නමුත් දැන් එහෙම කරන්න එපා. ශ්‍රී ලංකාවේ වෙන රෝග කොච්චරක්ද කියලා කියා ගන්න බැරි තරම් විවිධ ව්‍යසන මෙහි තියෙනවා. එතකොට අපි ඉස්සර කරපු ක්‍රමයට බෙහෙතක් නොගෙන ගොඩ වෙදකම් කර කර ගෙදර ඉඳලා හරියන්නේ නැහැ කියන එක තමයි මම අත්දැකීමෙන් මේ කියන්නේ. එතකොට සති 3ක් වගේ තමයි දැන් මට මේක හැදිලා. එතකොට මේ වෙනකොට බෙහෙත් ගත්ත කීප සැරයක්ම හොඳ කරන්න කියලා බෙහෙතක් නැහැ. නමුත් ඇවිද ගන්න බැරි වෙනකොට ගෙදර වැටි කරගන්න බැරි වෙද්දී අසරණ වෙන තරම කොච්චරක්ද කියලා කියන්න මේ බැහැනේ. ඔයගලන්ට තේරෙනවනේ කොච්චර අපහසුද කියලා. ඉතින් ඒ වෙලාවට කොහොම හරි ડોක්ටර් ළඟට ගිහිල්ලා බෙහෙතක් අරගෙන පේන් කිලර් එකක් අරගෙන ඇඳෙන් බහින්න තමයි උත්සාහ කරේ. ඊටමත් ලෙඩ වලින් තියෙන නරකම ලෙඩේ කියලා මට හිතෙනවා. මොකද කොරෝනාත් හැදුනා. කොරෝනා වල සති 2ක් ගේ ඇතුළට වෙලා ඉඳලා අවශ්‍ය ප්‍රතිකාර කරාට පස්සේ ඒ ලෙඩේ ගියා. කොහොම හරි පුළුවන් තරම් පරිස්සම් වෙලා තමයි ඒක හැදුනේ. නමුත් මේක අපි නොහිතන චූටි මදුරුවෙක්ගෙන් වෙන්නේ. ඔබ සමහර වෙලාවට අපේ ගෙදර පිරිසුදුයි කියලා හිතුවට සමහර වෙලාවට අනිත් ගෙවල් වල තියෙන අපිරිසුදුකම නිසා තමයි අපිට මේක වෙන්නේ. මදුරුව කියන එක සැරිසරනම හැමතැනම. ඒ නිසා දිනපතා පිරිසුදු කිරීම කරන එක අපේ යුතුයකමක් කියලා හිතනවා නම් මේ ලෙඩෙන් කිසිම කෙනෙක් ලෙඩේට භාජනය වෙන්නේ නැහැ. මොකද මේක මේ රෝගේ චිකුන්ගුන්යා කියන නම හැදිලා තියෙන්නේ ටැන්සානියාවෙන් මුලින්ම හොයාගෙන තින්නේ. ඒකේ තේරුම තමයි අපි නැමිලා කුදු වෙලා ඇවිදිනවා කියන එක. ඉතින් ඇත්තටම මේ කොච්චර අපහසුවෙන්ද ඇවිදින්නේ කියන එක වටපිටාව ඉන්න අය දන්නවා, සමාජය අය දන්නවා. නොන්ඩි ගහ යන්නේ මේ අත් එහෙම ඇඟිලි ඉදිමෙනවා. අදටත් මේ හිරි වැටලා තියෙන වැඩ කරගන්න අපහසුයි. සමහරලාට බෝතලයක් අරින්න බෑ. හැන්දක්වත් අතින් අල්ලන්න බෑ. කිසිම පොඩි බරක්වත් මට ඔසවන්න බෑ. පුදුම මානසිකව දුකක් දැනෙනවා. ඉතා ක්‍රියාශීලී ලෙස වැඩ කර කර හිටපු කෙනෙක් මම. මාව ගොඩාක් නවත්තලා තියෙන්නේ මගේ වැඩ කරගන්න බැරි වෙන විදිහට. මේක කොච්චර කල් දුරට මේ යයිද කියලා දන්නේ නැහැ. මට මාව යථා තත්ත්වයටපත් වෙන්න අත්‍යවශ්‍ය වැඩ ටික විතරක් කරගෙන මම සාමාන්‍යයෙන් දැන් ගත කරනවා. අර කලින් කරා වගේ
ජීවිතේ ඉදිරියට යන්න දියුණු වෙන්න කරන්න හිටපු වැඩ කොටස් ඔක්කොම මම මගේ මනසින් අතහැරලා තියෙන්නේ. දැනට ඒව ගැන හිතන එකත් කිසිම තේරුමක් නැති වැඩක්. මොකද මමත් අසනීප වෙනවා සැනෙන් සැරේ, මහත්තයත් අසනීප වෙනවා. ඒ වගේම ලොකු දුවටත් හැදුනා. එයාගේ අත කැක්කුම එනවා. ඉතින් එයාටත් තෙල් ගානවා. මේකේ ප්‍රධාන වශයෙන් මම රිකවර් වෙන්න කරන දේවල් තමයි උණු වතුරෙන් තවාගෙන තෙල් ගාන එක. ඊට අමතරව සමහරලාට අර වින්ටර්ජිනෝ වගේ සැර බාම් මේ සැර ක්‍රීම් එකක් ගානවා. පේන් කිලර් එක පේන් එක එනවට ඊළඟට සීතල ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් කවර් කරගෙන ඉන්නේ. මේස් එකක් දානවා කකුලට. අත් වහ ගන්න විදිහක් නැහැ. නැත්තම් ඒකත් කරනවා නම් ගොඩක් හොඳයි. දැනට මං ඉන්නේ නුවරඑළිය ප්‍රදේශයට ආසන්නව නිසා තමයි මේ මම මෙහෙම තොප්පි දාගෙන ඉන්නේ. නමුත් රෝගී ලක්ෂණත් එක්ක ඔබට පුළුවන් තරම් කවර් කරගෙන ඉන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ඊළඟට තව පේන් කිලර්ස් දිගින් දිගට මේකට පුරුදු වුණා කියලා මං හිතන්නේ ඒක ශරීරයට හොඳයි කියලා. ඉතින් අද ගිහිල්ලා සිංහල බෙහෙත් ටිකක් ගන්න වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ගත්තා. එතුමියත් බෙහෙත් ටිකක් දුන්නා. කිව්වේ ප්‍රතිශක්තිකරණය ඇඟ තුල ඇති කර ගන්නවා ඇරෙන්න මේකට බෙහෙතක් නැහැ කියන එක තමයි. ඉතින් ලින්ක් පස්පංගුව දිනපතා බොන්න කියලා එතුමිය කිව්වා. ඉතින් ඒකත් කරලා බලනවා. මොකද ඒක ඇඟට අහිතකර නැති නිසා. ඔබට මොනවා හරි අහන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. එතකොට මේකේ තව ඇති වෙච්ච ලක්ෂණ තමයි මේ නහය උඩ පැච් එකක් ඇති වුණා. ඒ වගේම ශරීරේ හැම යනවා සමහර තැන්වල. අල්ලේ රතු පාටට වගේ බිබිලි දානවා, කැසිල්ලක් එනවා. කොහොම වුණත් අපිට නම් මෙහෙම බිබිලි දැම්මම අපි කැසුවේ නැහැ. කැසුවොත් පැල්ලම් හිටිනවා. කසන්නේ නැතුව පුළුවන් තරම් ඉවසගෙන ඉන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. ඊළඟට යටිපතුල් කැසිල්ලක් එනවා, විලුඹ රිදෙනවා, වලලු කර කකුල එහෙම ඇඟිලි හොලව ගන්න බැරි විදිහට මුළු කකුලම අක්‍රිය වෙනවා සමහරලාට. ඒ වගේම කිසිම බර වැඩක් කරන්න එපා. රෙස්ට් කරන එක තමයි ඕන. රෙස්ට් කරනවා කියලා අපිට ඇඳක් උඩට වෙලා නිදියන්න බැහැනේ. නමුත් අපිට වැඩ පුළුවන් තරම් අඩු කරන්න පුළුවන් නේ. බර වැඩ කරන්න බෑ. කරොත් එහෙම දවස් දෙක තුනක් ඇඳකට වැටෙන්න වෙනවා. ඒ නිසා ඉතින් තමන් පාලනය වෙලා සාමාන්‍ය ජීවිතය ගත කරගන්න එක තමයි කරන්න තියෙන්නේ. පුළුවන් තරම් ලෙඩේ හදාගන්න නැතුව ඉන්න ඕන නිසායි මම මගේ අත්දැකීම ඔයාලට කියන්නේ. කරුම ලෙඩක් මේ ලෝකේ තියෙන ලෙඩ වලින් තියෙන මහා බරපතල ලෙඩක්. මොකද අපි දන්නේ නැහැ කොච්චර කාල මේක රිකවර් වෙන්න යාවිද කියන එක. බෙහෙතක් නැහැ මේකට. ඒ නිසා ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.